විහිළු කතා, දේශපාලන කතා, අඩනිරුවත් වීඩියෝ වගේ ඒවා වෛරල් වෙන සමාජයක බුද්ධිමත් පරිශීලකයෝ ලක්ෂයක් එකතු කරගන්නවා කියන එක ඉතාම අමාරු කාර්යයක්. අද ලෝෆෝල් ටික්ටොක් channel එකේ followers ලා ලක්ෂය පන්නලා තියෙනවා. ඉතින් අපේ channel එක follow කරන බුද්ධිමත් පරිශීලකයන්ට බොහොමත්ම ස්තුතියි. අර මම කලින් සඳහන් කළ ආකාරයේ වීඩියෝ වර්ගයේ නොවන නමුත් නීතිය පිළිබඳව දැනගන්න කැමති සමාජයේ බුද්ධිමත් පරිශීලකයෝ ලක්ෂයකට වඩා ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඉතා කෙටියෙන් කොහොමද TikTok බලන්නේ පොඩ්ඩයිනේ. ඉතා කෙටියෙන් ස්තුති කරන්න ඕනේ පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ස්තුතිය කරලා මම ඉන්නවා. ඉස්ලාම ස්තුති කරන්න ඕනේ මගේ ගුරුතුමා ජනාධිපති නීතිය තිරන්ත වර්ලියද්ද මහත්මයා. එතුමා තමයි අපිට නීති හෝඩිය කියලා දුන්නේ. ඊට පස්සේ මේ මතක් කරන්න ඕනේ බොහොම ස්තුතියි දුලානංගි. ඔයා තමයි TikTok channel එක පටන් ගන්න මට අයිඩියා එක දුන්නේ. අහම්බෙන් හම්බෙලා කිව්වේ අයියෝ වගේ හඬ ලස්සනයි. ලස්සන channel එකක් පටන් ගන්න නැගලයි කියලා. ඒ වගේම අද ලක්ෂ පනලා තියෙනවා. ඊට පස්සේ මගේ උගත් මිත්‍රයා චන්දන උඩගෙදර නීතිඥතුමා එයාටත් තියෙන channel එකක් TikTok channel එකක් සමාජයේ දැනුවත් කරන නීතිය පිළිබඳව. ඉතින් චන්දන අයියා බොහොම ස්තුතියි. අපි නිතරම කතා බහ කරනවා මොනවද මේ දවස්වල සමාජයේ අපි දෙන්න ඕනේ දේවල් කියන කාරණාව. ඉතින් ඉන්නවා SL vet channel එක කරන අපේ පශු වෛද්‍යතුමා බොහොම ස්තුතියි ඔයාටත් හිතවතෙක් විදිහට. ඊට පස්සේ අපේ සඳලාල් මහත්තයා එයත් නීතිය පිළිබඳව හැම සමාජ මාධ්‍යයකින්ම දැනුවත් කරන. ස්තුතියි සඳලාල් අයියා ඔයාටත්. නිතරම අපි සම්බන්ධ වෙනවා. ඊට පස්සේ Doc on Talk මම මෑතකදී අඳුරගත්ත මගේ යාළුවෙක් ඩොක්ටර් සුනිත් බොහොම ස්තුතියි. අපි හම්බෙමු වෙලාවක වීඩියෝ එකකින්. අවසාන වශයෙන් ඉතින් ස්තුති කරන්න ඕනේ මේ හැම දෙයකම උදව් කරන මගේ වයිෆ් නදිනී. බොහොම ස්තුතියි ඔයාටත් වීඩියෝ කරද්දි වීඩියෝ එකක් දාපු ගමන් ටක් ගාලා බලලා අඩුපාඩු කියනවා. එහෙම ස්තුති කරද්දි ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා ලංකාවේ සමාජය පිළිබඳව. මම හිතුවේ නෑ මෙහෙම මිනිස්සු බුද්ධිමත් ප්‍රජාවක් මෙහෙම ඉදී කියලා. ගොඩාක් වෙලාවට TikTok කියන සමාජ මාධ්‍ය දැක්ක ගමන් අපි හිතන්නේ අඩනිරුවතින් නටන වීඩියෝ තමයි වෛරල් වෙන්නේ. එහෙම නැත්නම් කාගේ හරි උපදූපයක් තමයි වෛරල් වෙන්නේ කියලා. එහෙම නෑ. නීතිය පිළිබඳව දාපු වීඩියෝ සමහර ඒවා මිලියනයට ආසන්න views ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාව විතරක් නෙමෙයි මම දන්නවා විදේශ රටවල් වලත් මේ විශේෂයෙන් මැද පෙරදිග යුරෝපේ ඒ වගේම ජපානයේ සහ කොරියාව වගේ රටවල් වල මට පේනවා සෑහෙන ප්‍රමාණයක් බලනවා කියලා. තව චූටි අඩුපාඩුවක් කියන්න ඕනේ. නීතිය පිළිබඳව දාන වීඩියෝ ගොඩාක් බලන්නේ පිරිමි අය. ඉතින් කාන්තාවන්ට ආරාධනා කරනවා නීතිය පිළිබඳව දැනුවත් වෙන්න. මොකද නීතිය පිළිබඳව නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙමෙයි. ඉතින් නැවතත් බුද්ධිමත් උගත් ප්‍රේක්ෂකයෝ ලක්ෂයට බොහොම ස්තුතියි. ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා පුළුවන් හැම වෙලාවකම නීතිය පිළිබඳව ඔයගොල්ලන්ට වීඩියෝ ගෙනෙන්න. ඉතින් බොහොම ස්තුතියි.